අද අපි කතා කරන්න යන්නේ හන ඇට ගැන. මේ පුංචි ඇටේ ඇතුලේ ඇත්තටම ලොකු බලයක් හැංගිලා තියෙනවා. අපි බලමු මේකේ ඇත්ත කතාව මොකක්ද කියලා. මේක ගැන හිතන්නකෝ. ඒකේ ලටින් නම ලිනුම් යුසිටතිස්සෙමම්. ඒකේ තේරුම තමයි වඩාත්ම ප්‍රයෝජනවත්. නිකම්ම නිකන් නමක් නෙවෙයි නේද? ඉතිහාසය පුරාවටම මේකට ලැබුණු වටිනාකම නමෙන්ම කියවෙනවා. හරියට සහතිකයක් දුන්නා වගේ. ඉතින් මොකක්ද මේ රහස? අවුරුදු 10 ගණක් තිස්සේ මේ පුංචි ඇටේ පෝෂණේ බලකණුවක් වෙලා තියෙනවා. ඒක කොහොමද වෙන්නේ? අන්න ඒක තමයි අපි දැන් හොයන්න යන්නේ. හනෑටවල කතාව පටන් ගන්නේ අවුරුදු 10 ගානකට කලින් අර සශ්‍රීක චන්දවංකී කියන ප්‍රදේශයෙන්. ඒ කාලේ හිටපු ශිෂ්ටාචාර එයාලා හරියටම දැනගෙන හිටියා මේකේ වටිනාකම. ඉතින් එදා ඉඳන් අද වෙනකම් ලෝකෙ වටේම කුස්සිවල මේකට විශේෂ තැනක් තියෙනවා. ඒක නිකම්ම බීජයක් නෙවෙයි, ඒක උරුමයක්. හරි. දැන් විද්‍යාඥයෝ මේ වගේ දේවල් වලට විශේෂ නමක් පාවිච්චි කරනවා. ක්‍රියාකාරී ආහාරයක් කියලා. ඒක ටිකක් සංකීර්ණ වචනයක් වගේ පෙනුනට තේරුම හරිම සරලයි. ඒ කියන්නේ මේක බඩගින්න නිවනවා විතරක් නෙවෙයි, ඊට එහා ගිහින් අපේ සෞඛ්‍යයට සක්‍රියව ධනාත්මකව බලපෑමක් කරනවා කියන එක. හරි. ඉතින් අපි ඉතිහාසය ගැන කතා කළා, ක්‍රියාකාරී ආහාරයක් කියලා දැනගත්තා. ඒත් ඇත්තටම විද්‍යාවෙන් මේ ගැන මොකන්ද කියන්නේ? ඉතින් හැමෝටම එන ප්‍රශ්න තමයි මේ තරම් පුංචි ඇටයකට කොහොමද මේ වගේ ලොකු බලයක් එන්නේ? මේ විග්‍රහය පුරාවටමද උත්තර හොයන්නේ අන්න ඒකට තමයි. මේ බලයේ රහස කොටස් 3කින් සමන්විත කේතයක්. ඒ තමයි ALA, omega 3, lignin සහ තන්තු. මේ තුන එකතු වුණාම තමයි හන ඇටවලට සුපිරි බලයක් ලැබෙන්නේ. දැන් මේ වගුව දිහා පොඩ්ඩක් බලන්න. මේකේ තියෙන මේද සංයුතිය ඇත්තටම පුදුම සහගතයි. බලන්න 160කට ආසන්න ප්‍රමාණයක්ම තියෙන්නේ ශාරීරියට අත්‍යවශ්‍ය omega 3 වර්ගයක් වන ALA. මේක හදවතක විතරක් නෙවෙයි, සමපැහැපත් කරලා හිසකෙස්වල ශක්තිමත් බවටත් ගොඩක් උදව් වෙනවා. මේක තමයි තවත් විශේෂම කාරණයක්. සාමාන්‍යයෙන් අපි ගන්න ආහාරවල omega 6 වැඩි omega 3 අඩුයි. ඒක ශාරීරික දැවිල්ලට හේතුවක්. ඒත් හනයටවල තියෙන හරියට මේකේ අනිත් පැත්ත. omega 6 වලට වඩා omega 3 3 ගුණයකටත් වඩා වැඩි. මේ 0.3ට එක අනුපාතය හරිම සුවිශේෂී. මේක නම් ඇත්තටම ඇදහන්නත් බැරි තරම්. හනෑටවල තියෙන ලිග්නන් කියන ප්‍රතිඔක්සිකාරක ප්‍රමාණය අනිත් ශාක ආහාර බොහෝමයකට වඩා 800ක් ගුණයක් විතර වැඩි. මේ ලිග්නන් කියන්නේ සමය තරුණ බව රැක දෙන්න නොමේරු වියපත් සීම වළක්වන්න උදව් වෙන ප්‍රබල සංයෝගයක්. ඉතින් කොහොමද මේ ලිග්නන් වැඩ කරන්නේ? අපේ හනයට කෑවට පස්සේ අපේ බඩවැලේ ඉන්න හිතකර බැක්ටීරියා මේවා හරිම බලවත් සංයෝග දෙකක් බවට පත් කරනවා. මේවා ශරීරයේ හෝමෝන ක්‍රියාකාරීත්වය සමබර කරන උදව් කරනවා. මේක හරිම සංකීර්ණ ඒත් පුදුම සහගත ක්‍රියාවලිය. හනෑටවල තන්තු වර්ග දෙකක්ම තියෙනවා. එකක් තමයි ද්‍රාව්‍ය තන්තු. මේවා වතුරත් එක්ක එකතු වෙලා ජෙල් එකක් වගේ හැදිලා සීනි සහ කොලෙස්ටරෝල් ශරීරයට උරා ගන්න එක පාලනය කරනවා. අනිත් වර්ගය අද්‍රාව්‍ය තන්තු අපේ ආහාර ජීර්ණ පද්ධතිය නිරෝගීව තියාගන්න උදව් වෙනවා. ඉතින් මේ සක්‍රීය ලිග්නන් හරියට ස්වභාව ධර්මයේ හෝමෝන සමතුලිතකාරක වගේ වැඩ කරන්නේ ශරීරයේ ඊස්ට්‍රජන් මට්ටම ඕනෑවට වඩා වැඩි නම් මේවා ඒක පාලනය කරනවා. මට්ටම අඩු නම් මෘදු සහයක් දෙනවා. මේ සියුම් සමතුලිත කිරීමේ හැකියාව නිසා තමයි හෝමෝන සම්බන්ධ පිළිකා අවදානම් අඩු කරන්නත් මේවට පුළුවන් වෙන්නේ. හදවතට ආහාර ජීර්ණයට හෝමෝනවලට උදව් කරනවා වගේම හන ඇට බර පාලනයටත් උදව් කරනවා. බලමු ඒ කොහොමද වෙන්නේ කියලා. මේකට ප්‍රධානම හේතුව තමයි තෘප්තිමත් බව. ඒ කියන්නේ බඩ පිරීලා කියන හැඟීම. හන ඇටවල තියෙන තන්තු සහ ප්‍රෝටීන් එකතුව ආහාර ජීර්ණය වෙන්න යන වෙලාව වැඩි කරනවා. ඒ කියන්නේ වැඩි වෙලාවක් යනකල් බඩගිනි දැනෙන්නේ නැහැ. එතකොට ඉතින් නිතර අනවශ්‍ය දේවල් කන එක පාලනය වෙලා සමස්ත කැලරි ප්‍රමාණයත් අඩු වෙනව නේද? හනයට කියන්නේ ඇත්තටම කාලාන්තරයක් තිස්සේ රූපලාවන්‍යයට සහ සුවතාවියට පාවිච්චි කරපු දෙයක්. ඒත් ගොඩක් දෙනෙක් තාමත් මේ පුංචි ඇටේ තියෙන බලය ගැන දන්නේ නැහැ. ඒක හරියට සුපිරි ආහාර රහසක් වගේ. ඉතින් සරලවම කිව්වොත් හනයට කියන්නේ හිස කෙස්වලට අත්‍යවශ්‍යම පෝෂක කොටස් වලින් පිරුණු පොන්චි බලාගාරයක්. විශේෂයෙන්ම omega 3 මේදාම්ල, විටමින් E සහ තන්තු. මේ ඔක්කොම එකම තැනක. හොඳයි. මේක නිකන් කතාවක් නෙවෙයි. මේ පිටිපස්සේ පැහැදිලි විද්‍යාවක් තියෙනවා. අපි බලමු කොහොමද මේ පුංචි ඇටේ මෙච්චර ලොකු වෙනසක් කරන්නේ කියලා. මේ මැජික් එක තේරුම් ගත්තම මේකේ වටිනාකම තවත් දැනේවි. මෙතන ප්‍රධාන චරිත දෙකක් ඉන්නවා. එකක් තමයි omega 3. එකින් කෙස් කලබ ඇතුළෙන්ම පෝෂණය කරනවා. අනිකා තමයි විටමින් E. ඒක හරියට ආරක්ෂක පලිහක් වගේ බාහිරින් වෙන හානි වලින් කොණ්ඩේ බේර ගන්නවා. එකක් පෝෂණයට අනික ආරක්ෂාවට. හරිම සරලයි.
මේ බලන්නකෝ මේ ගාණ 160කටත් වඩා. හණයට තෙල්වල ඔමේගා 3 වර්ගයක් වන ALA මෙච්චර ඉහළ ප්‍රතිශතයකින් තියෙන පුළුවන්. ඒ කියන්නේ කෙස් කලමට අවශ්‍ය පෝෂණය කොයිතරම් සාන්ද්‍රණයකින් මේකේ තියෙනවද කියලා හිතාගන්න පුළුවන්නේ. ඇත්තටම පුදුමයි. හැලි. දැන් විද්‍යාව ඇති. අපි පොඩ්ඩක් වැඩට බහිමු. කඩවල් වල තියෙන රසායනික ද්‍රව්‍ය පිරුණු ජෙල් පැත්තකින් තියලා සම්පූර්ණයෙන්ම ස්වභාවික ගෙදරදීම හදාගන්න පුළුවන් සුපිරි ජෙල් එකක් ගැන ඉගෙන ගමු. මේක හිතනවටට වඩා ලේසි. බලන්න අමුද්‍රව්‍ය දෙකයි සරලම සරල පියවර 3යි. වතුර ටිකක හානයට ටිකක් දාලා තම්බනවා, උකු වේදි පෙරා ගන්නවා, ඊට පස්සේ කොණ්ඩේ ගන්නවා. එච්චරයි. විනාඩි කිහිපයකින් තමන්ගෙම ස්ටයිලිං ජෙල් එක. මේ ජෙල් එකෙන් ලැබෙන ප්‍රධානම වාසියක් තමයි මේ විශේෂයෙන්ම රැලි තියෙන හැඩ කරන්න අමාරු කොණ්ඩයකට වුණත් ස්වභාවික හැඩයක්, නිරෝගී දිස්නයක් දෙන්න මේකට පුළුවන්. ජෙල් එක විතරක් නෙවෙයි හණයට පාවිච්චි කරන්න පුළුවන් තවත් සුපිරි ක්‍රමයක් තියෙනවා. ඒ තමයි හණයට තෙල්. මේක ගැඹුරු පෝෂණයක් දෙන හිස් කබල සුවපත් කරන ගැඹුරු කන්ඩිෂනින් ප්‍රතිකාරයක් වගේ. මේකත් හරිම සරලයි. හරියට හෙයා මාස්ක් එකක් දානවා වගේ. තෙල් ටිකක් අරගෙන හිස් කබලේ ඉඳන් අග දක්වා හොඳට සම්වාහනය කරලා විනාඩි 30ක් විතර තියලා සාමාන්‍ය විදිහට සෝදලා අරින්න. සතියකට වතාවක් මේක කළාම ඇති. ඉතින් මේ ජෙල් එකයි තෙලුයි කොහොමද අපේ දිනචර්යාවදී එකතු කරගන්නේ? මොකද හොඳම ප්‍රතිඵල ගන්න නම් මේ දේවල් පුරුද්දක් විදිහට කරන්න ඕන. අපි බලමු කොහොමද ඒක කරන්නේ කියලා. මෙන්න බලන්නකෝ හරිම ලේසි සැලැස්මක්. ඉරිදා වගේ දවසක විනාඩි 30ක් අරගෙන තෙල් මාස්ක් එකක් දාන්න පුළුවන්. සතියෙන් මැද කොණ්ඩ ටිකක් අවුල් වගේ නම් ජෙල් එකෙන් පොඩි නැවුම් බවක් දෙන්න පුරුවන්. ඒ වගේම ඇතුළතින් පෝෂණය ලැබෙන්න දවස ගානේ කැමට හන ඇට ටිකක් එකතු කරගන්න පුළුවන් නම් ප්‍රතිඵල තවත් ඉක්මන් වේවි. එලෙනම් රසායනික ද්‍රව්‍යවලට සමුදීලා ස්වභාවිකවම ලස්සන ශක්තිමත් කෙස් කලබක් ලබා ගන්න මේ පුංචි රහස අත්හදා බලන්න සූදානම්ද? මට විශ්වාසයි ප්‍රතිඵල දැක්කම ඔයාලා පුදුම වේවි. අපි දැන් බලමු කොහොමද මේ බීජයේ සම්පූර්ණ විභවය අපි ප්‍රයෝජනයට ගන්න කියලා. මෙන්න මේ කාරණය හරිම වැදගත්. සම්පූර්ණ ඇට එහෙමම කෑවට වැඩක් නැහැ. ඒවයි තේනවා හරිම ශක්තිමත් පිට කවචයක්. එහෙම කෑවොත් ඒ ඇට ඒ විදිහටම ශරීරයෙන් පිට වෙලා යනවා. අර අපි කතා කරපු ALA ලිග්නන් වඩි හැම පෝෂකයක්ම ලබා ගන්න නම් මේවා අනිවාර්යයෙන්ම අඹරන්නම ඕනේ. සම්පූර්ණ ඇට දම්බරපු ඇටද කියන එක පොඩි වෙනසක් නෙවෙයි. ඒක තමයි වැදගත්ම දේ. මෙන්න නියම උපක්‍රමයක්. විශේෂයෙන්ම බේක් කරන අයට. ඇත්ත බිත්තරයක් වෙනුවට හන බිත්තරයක් හදාගන්න පුළුවන්. හරිම සරලයි. අඹරපු හන ඇට ටිකක් වතුරත් එක්ක මිශ්‍ර කරලා ටික වෙලාවක් තියන්න. එතකොට ඒක ජෙල් එකක් වගේ මිශ්‍රණයකට හැරෙනවා. මෆින්, පෑන්කේක් වගේ දේවල් වලට මේක නියමෙටම වැඩ කරනවා. නිර්මාණශායට නියම බේකින් ට්‍රික් එකක්. හැබැයි අපි ඇට ඇඹරුවට පස්සේ අර වටිනා මේද අම්ල වාතයට නිරාවරණය වෙනවා. එතකොට ඒවා හරි ඉක්මනට නරක වෙන්න, ඒ කියන්නේ කුල් වෙන්න පුළුවන්. ඉතින් ගබඩා කරන විදිය හරිම වැදගත්. සම්පූර්ණ ඇට නම් ගොඩක් කල් තියාගන්න පුළුවන්. ඒත් ඇඹරුවට පස්සේ පරිස්සම් වෙන්න ඕනි. මෙතන පේනවා වගේ අඹරපු හන කුඩු නැවුම්ව සහ ගුණාත්මකව තියාගන්න හොඳම තැන තමයි ශීතකරණය, එහෙමත් නැත්නම් අධිශීතකරණය. හොඳයි. මේ හැම වාසියක් එක්කම අපි අනිවාර්යයෙන්ම දැනුවත් වෙන්න ඕන පූර්වාරක්ෂාවන් කීපයක්ත් තියෙනවා. විශේෂයෙන්ම තයිරොයිඩ් ග්‍රන්ථිය ගැටලු තියෙන අය, ගර්භිණී සහ කිරිදෙන මව්වරුන්, ඒ වගේම ලේ තුනී වෙන්න බෙහෙත් ගන්න අය හන ඇට ආහාරයට ගන්න කලින් වෛද්‍ය උපදෙස් ගන්න එක අත්‍යවශ්‍යයි. ඒ වගේම තමයි මොකක් හරි සැත්කමකට සූදානම් වෙනවා නම් සති දෙකකටවත් කලින් මේවා පාවිච්චි නවත්තන එක නුවණට හුරුයි. ඉතින් හනට කියන්නේ අපේ පැරැන්නන්ගේ ප්‍රශ්නාව නූතන විද්‍යාවෙන් තහවුරු කරපු කදිම උදාහරණයක් නේද? මේ වගේ සබාධමේ තවත් කොච්චරනම් සුපිරි ආහාර අපි නැවත සොයා ගන්න අතුරු සැඟවිලා ඇතිද? ඒක හිතන්නට වටින ප්‍රශ්නයක්.